Hello guys. ඔගොල්ලෝ වෙනදා වගේම අදත් එකතු වෙන්නේ ද දිල්ෂාන් බ්ලොග්ස් channel එකත් එක්ක. මං අද හිතුවා ලංකාවේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන රත්තරන් ගැන රුමේනියාවේ කොහොමද කතා වෙන්නේ කියලා ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. රුමේනියාවේ රත්තරන් මිල කොයි වගේ ගානකටද යන්නේ කියලා ඕගොල්ලොන්ට මං අද ගේන්න කියලා හැදුවා. ඉතින් guys ඔගොල්ලෝ මගේ වීඩියෝස් බලන්න ගත්ත අලුත් කෙනෙක් නම් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන් යන්න. ඒ වගේම guys මගේ මේ වීඩියෝස් බලනවා වගේම like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම share කරන්න. ඔගොල්ලන්ට මොන හරි ප්‍රශ්න මොන හරි රුමේනියාවේ මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මම පල්ලෙහා මගේ description එකේ මම දාලා තියෙනවා මගේ Facebook Instagram TikTok එහෙම channel වල links ඒවට මැසේජ් කරලා ඕන දෙයක් අහන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ කමෙන්ට්ස් එහෙම පල්ලෙහෙන් දාගෙන යන්න. එහෙනම් guys අපි අද වීඩියෝ එකට යමු. එහෙනම් guys අපි යමු රත්තරන් මිල බලන්න. මං ආවේ ඉතින් ඕබර් පොළට. ඕබර් පොළට එහා පැත්තේ තියෙනවා ඇතුල් වෙන තැනම බිල්ඩින් එකක්. ඒ බිල්ඩින් එක ඇතුලේ තමයි මේ ජුවලරි ෂොප් ටික තියෙන්නේ. හරියට මෙසොපොතාමියා එකත් එක්කම වම් පැත්තේ තියෙන්නේ. එහෙනම් guys අපි එතනට යමු. මේ තියෙන්නේ ඒ තැන. අපි එහෙනම් ඇතුළට යමු. මෙතන ඇතුළට ඇතුල් වෙන තැන ඉඳන්ම තියෙන්නේ ඉතින් ජුවලරි ෂොප්ම තමයි. මං ආවේ ඉතින් සඳුදා දවසක. සඳුදා ඉරිදා එහෙම කියලා ගන්න නෑ. මෙතන ඉතින් කට්ටිය ඉන්නවා. කස්ටමර්ස්ලා ඉන්නවා මේගොල්ලන්ට නිතරම වගේ. ඒ ෂොප් හැම වෙලේම වගේ කියන්නේ කාර්ය බහුල තත්ත්වයෙන් තියෙනවා. මොකද කට්ටිය හැම වෙලේම මේ කස්ටමර්ස්ලා එනවා. ඒ ෂොප් වලට මං ගියපු ඉතින් ඒක දැක්ක හොඳටම. මම ඉතින් මේ ෂොප් වලට එන දවසේ නම් කැරට් 24 ග්‍රෑම් එකක් ගියේ ලේ 508 ගානේ. කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 35120ක් වගේ. කැරට් 22 ඇවිල්ලා ග්‍රෑම් එකක් ඇවිල්ලා 466යි ලේ. ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 32225ක් වගේ වෙනවා. කැරට් 18 ඇවිල්ලා ග්‍රෑම් එකක් ඇවිල්ලා 381යි ලේ. ලංකාවේ මුදලින් රුපියල් 26290ක් වෙනවා. කැරට් 14 ඇවිල්ලා ලේ 296ක් වෙනවා ග්‍රෑම් එකක මිල. ලංකාවේ මුදලින් රුපියල් 20495ක් වෙන්නේ. පවුමකට ඉතින් ග්‍රෑම් 8ක් තියෙනවා. එහෙම බැලුවොත් ඉතින් ලංකාවේ මුදලින් බැලුවොත් පවුමක මිල කැරට් 24 ඇවිල්ලා 2,80,960ක් වෙනවා. කැරට් 22 පවුමක් ඇවිල්ලා ලංකාවේ මුදලින් රුපියල් 2,57,800ක් වෙනවා. කැරට් 18 ඇවිල්ලා පවුමක මිල ඇවිල්ලා ලංකාවේ මුදලින් රුපියල් 2,10,320ක් වෙනවා. කැරට් 14 ඇවිල්ලා ලංකාවේ මුදලින් රුපියල් 1,63,960ක් වෙනවා. මෙහි ඉතින් වැඩිපුරම පාවිච්චි කරන්න ඉතින් කැරට් 14යි 18යි තමයි රුමේනියාවේ. කැරට් 22යි 24යි ගොඩක් අඩුයි ඉතින්. වැඩිපුරම මේ කට්ටිය ඉතින් පාවිච්චි කරන්නේ කැරට් 14 18 තමයි. මෙතන ගොඩක් තියෙන රත්තරන් බඩුත් ඇවිල්ලා කඩවල් වල කැරට් 14 තමයි වැඩිපුරම තිබ්බේ. 18ක් තියෙනවා. 22 24 ගොඩක්ම අඩුයි. මේ ගොඩාක් කස්ටමර්ස්ලා ඉතින් ඉන්නවා. හිටියට ඉතින් වැඩිපුර පාවිච්චි කරන්නේ කැරට් 14 18. ඔගොල්ලන්ට පේනවා ඇති ඉතින් හැම ෂොප් එකකම වගේ කස්ටමර් කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. ඔගොල්ලෝ බලන්නකෝ ඉතින් තිබුණු ජුවලරිස් කොහොමද කියලා. ගොඩක් කට්ටිය ඉතින් මගෙන් ඉල්ලලා තිබ්බා මේ රත්තරන් ගැනත් වීඩියෝ එකක් ගේන්න කියලා. ඒක හින්දා තමයි මම ඉතින් මේකේ වීඩියෝ එකක් ගෙනාවේ. කට්ටිය ගොඩක් ඉල්ලලා තිබ්බා. මේ වීඩියෝ එකත් ඉතින් guys මම මෙතනින් ඉවර කරන්න හදන්නේ. ඔගොල්ලොන්ගේ හොඳ නරක හැමදේම කමෙන්ට් කරන් යන්න පල්ලෙහෙන්. එහෙනම් guys මං ආයිත් තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔගොල්ලෝ පරිස්සමින් ඉන්න.